අද ලෝකයේ තාක්ෂණික විප්ලවයට ලේ වගේම නැතුවම බැරි දෙයක් තියෙනවා. ඒක නැති වුණොත් ඔයාගේ ඔය අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක, ලැප්ටොප් එක, ඒ වගේම ලෝකයේ තියෙන කිසිම නවීන ඉලෙක්ට්‍රොනික උපකරණයක් හදාගන්න බැරි වෙනවා. අද අපි කතා කරන්නේ බැලුන් උඩ යවන්න විතරක් ගන්නවා කියලා හිතන් ඉන්න ඒත් ඇත්තටම මයික්‍රොචිප් කර්මාන්තේ ජීවරුධිරිය වෙච්ච හීලියම් ගැන. දැන් ඔයාලා අහන්න පුළුවන් ඇයි මේ පොඩි චිප් එකක් හදන්න වායුවක් ඕන කියලා. මෙන්න මේකයි රහස. මයික්‍රොචිප් එකක් කියන්නේ හරිම සියුම් දෙයක්. මේවා හදද්දි ඒකේ පදනම වෙන සිලිකන් වේෆර් එක අධික උෂ්ණත්වයකට රත් කරන්න වෙනවා. මේ රස්නේ කොච්චරද කියනවනම් ඒක පාලනය කරගන්න බැරි වුණොත් චිප් එක විනාශ වෙලා යනවා. මෙන්න මෙතෙන්දි තමයි හීලියම් මැජික් එක පෙන්වන්නේ. ලෝකේ තියෙන හොඳම තාපසන්නායකයක් තමයි හීලියම්. ඒ කියන්නේ හරිම ඉක්මනින් රස්නය උරාගෙන චිප් එක සිසිල් කරන්න හීලියම් වලට පුළුවන්. ඒ විතරක් නෙවෙයි. හීලියම් කියන්නේ අක්‍රීය වායුවක්. ඒ නිසා මොනතරම් රස්නයක් තිබුණත් ඒක මයික්‍රොචිප් එකේ තියෙන රසායනික ද්‍රව්‍ය එක්ක ප්‍රතික්‍රියා කරලා චිප් එක විනාශ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඉතින් කූල් එකේ වැඩේ කරලා දෙන සුපිරි වැඩේ. දැන් අපි කතා කරමු ලෝකේ තියෙන මිල අධිකම මැෂින් එකක් ගැන. ඒ තමයි EUV Extreme Ultraviolet Lithography මැෂින් එක. මේ වගේ මැෂින් එකක් සාමාන්‍යයෙන් ඉතින් ඩොලර් මිලියන 200කට වඩා වැඩි. TSMC, Intel වගේ ලෝකේ දැවැන්තයෝ මේ මැෂින් පාවිච්චි කරලා තමයි අතිනවීන චිප් හදන්නේ. මේ මැෂින් එක ඇතුලේ තියෙන වීදුරු සහ ලෙන්ස් අතිශය පිරිසිදුව තියාගන්න ඕන. නයිට්‍රජන් වගේ වෙනත් වායුවක් පාවිච්චි කළොත් ඒකෙන් පිට වෙන අංශු නිසා මේ මිල අධික ලෙන්ස් සවුත්තු වෙන්න පුළුවන්. ඒ නිසා මේ මිලියන ගානක මැෂින් වල ආරක්ෂකයා වෙන්නෙත් ඉතින් හීලියම්ම තමයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හීලියම් කියන්නේ ලෝකයෙන් ටිකෙන් ටික ඉවර වෙමින් යන හිඟ සම්පතක්. හැබැයි දැන් අලුත් විසඳුමක් ඇවිත් තියෙනවා. ඒ තමයි හීලියම් ප්‍රතිචක්‍රීකරණය. දැන් චිප් හදන ෆැක්ටරි වල පාවිච්චි කරලා පිට වෙන හීලියම් අපත යවන්නේ නැතිව ඒවා ආයෙත් එකතු කරලා පිරිසිදු කරලා පාවිච්චි කරනවා. නයිට්‍රජන් හෝ ආගන් වගේ ආදේශක ගැන පරීක්ෂණ කළත් තාමත් හීලියම් වගේ කාර්යක්ෂමතාවයක් දෙන්න වෙන කිසිම වායුවකට බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් හීලියම් නැති දවසට චිප් වල මිල අහස උසට යන්න ඉඩ තියෙනවා. ඉතින් ඊට පස්සේ හීලියම් බැලුන් එකක් දැක්කම මතක් කරගන්න ඒ වායුව නැත්නම් අද ඔයා මේ වීඩියෝ එක බලන ෆෝන් එකක් නැති වෙන්න ඉඩ තිබුණා කියලා. ඔයාලා මේ ගැන මොකද හිතන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. ජය වේවා.